තෙරුවන් සරණයි. අපි අද කතා කරමු සහ දැනුවත් වෙමු අමනුෂ්‍යයන් ඔබහට හෝ ඔබගේ නිවැසියන්ට හා එම ආත්ම නිවසට පැමිණෙන ආකාරය සහ එයින් සිදුවන බලපෑම් පිළිබඳව. කාරුණික ඉල්ලීමක්ද මා ඔබෙන් කරනවා. අද ඔබ දුක් මහන්සියෙන් හරිහම්බ කරනා මුදල් කපටි මිනිසුන් විසින් සහ ඇඳුරන් විසින් කරන ප්‍රචාරවලට අසු නොවීම සඳහා ඔබ යම් කිසි දැනුවත්භාවයකින් සිටීම ඉතා වටිනා නිසා සහ තව අය දැනුවත් කිරීම සඳහා සමාජ මෙහෙවරක් වශයෙන් අප චැනලය ගැන දැනුවත් කරන්න කියන කාරුණික ඉල්ලීමත් කරමින් ඔබ රැඳී සිටින්න අප අඳුරු මායාව සමග. අඳුරු මායාව. සමාජයේ කෙතරම් විවේචන මිත්‍යා කියා විවිධ බලපෑම් එල්ල වුණත් එහෙත් බලපෑමට ලක්වන අය දන්නා පීඩාකාරී මෙම නොපෙනෙන දෝෂ හරියටම දැනගන්නේ කෙසේද කියා. අමනුෂ්‍යයන් යනු ඔබ සමග ජීවත් වූ හෝ ඔබගේ අසල්වාසීන් මිය යන මොහොතේ හෝ පෙර කරන ලද පින් කුසල් අනුව නැවත උප්පත්තිය ලබන ආත්මය. මනුෂ්‍ය නොවන හෝ සුගතගාමී නොවනහොත් ඉපදෙන ස්ථානය. එම ස්ථානවල ඉපදී නැවත තමන් හිටපු ස්ථාන හෝ පුද්ගලයන්ට ආශා වී නැවත පැමිණීමයි. කලක් මොවුන් කිට්ටුවෙන් සිට අවස්ථාව ලත්තැටියේ ඔබට හෝ නිවසට ඇතුළු වනවාය. මොවුන් මුලදී එතරම් පීඩාකාරී නොවුනත් කාලයත් සමග හොඳට තිබූ සියල්ල පීඩාකාරී බව දැනේ. පුද්ගලයෙක්ට එම අමනුෂ්‍ය රෝගය වැළඳී නම් හෝ අමනුෂ්‍ය බැල්ම ඇතිවී නම් අප එමැනි අයවලුන් උපයෝගී කළ පරීක්ෂණවල වලින් එය මනාවට ඔප්පු වී ඇත. ඔවුන් දීර්ඝ කාලයක් විවිධ පළාත්වල ප්‍රසිද්ධ දොස්තරවරුන් හරහා ප්‍රතිකාර ගත්තත් සුව නොවනා පුද්ගලයන්ය. ඔබට අප මීට පෙර වීඩියෝවක්ද එවැනි පරීක්ෂණයක ප්‍රතිඵලයක් සාක්ෂි සහිතව පළ කරන ලදී. දේපල නම් වගතුවක් නොමැතිකම පළ නොදීම පෙන්වා දිය හැකි. ඇතැම් අයට පෙනී හෝ දැනී තිබුණත් සමාජය හමුවේ ලැජ්ජාවේ හෝ සිතා සඟවා ගන්නවාය. ලෙඩ රෝග නම් උරහිස්, හිසරදය, පපුව, තුනටිය, දණහිස් වේදනා කැක්කුම් දැනේ. ප්‍රෙෂර් සහ ඇතැම් අයට හාර්ට් ඇටැක් නොහොත් හෘදයාබාධද මෙම අමනුෂ්‍ය දෝෂ නිසා ඇතිවේ. එය මනුෂ්‍යයෙකුට වැළඳුණු ආකාරයයි. කෙතරම් පරීක්ෂණ බෙහෙත් ගත්තත් අසු නොවේ. එහෙත් පීඩාව එලෙසම නිතර කේන්තිය නුරුස්සනා ගතිද වේ. ඔබ ප්‍රතිකාර මෙන්ම ගුප්ත ශාස්ත්‍රය සමගින්ද මෙවැනි පීඩා සුව කර ගැනීම මේ හා දීර්ඝ කාලයක් අත්දැකීම් ඇති අපේ කීමයි. සමාජය හෝ පුද්ගලයන් නොව ඔබේ පීඩාව ඔබටම දැනේ. සුව වී ජීවත් වෙන්න. එය පුද්ගලයෙකුට නොවේ නම් ඔබගේ දේපල නිවස ව්‍යාපාර හෝ වැඩ කරන ස්ථානයට මෙවැනි බලපෑමක් සිදු වූයේ නම් කොහොමද එය ඔබ දැනගන්නේ? එයත් ඔබටම ශාස්ත්‍ර ඇසීමකින් තොරව බලා ගැනීමට සරල උදාහරණද ඇත. ඔබගේ නිවස නම් ඔබගේ නිවස පෙර තිබූ තත්ත්වයෙන් නුරුස්සනා ගති හෝ නිවසට ඒමට කම්මැලිකමක්, නිවසේ සිටියේදී යම් දැනෙන අපහසුතා, නිවැසියන් සමග නුරුස්සනා ගතිය හෝ කේන්ති ඇතිවීම මෙම මනුෂ්‍ය දෝෂවල ඇතැම් ලක්ෂණයි. එමෙන්ම
නිවැසියන් අතර කාල කෝලාහල ඇතිවීමද මෙම අමනුෂ්‍ය දෝෂවල බලපෑමයි. ඒ වගේ ව්‍යාපාර නම් අඩාල වීම, ව්‍යාපාරයට පෙර තිබූ උනන්දුව නැතිකම, ව්‍යාපාර වලට විවිධ බලපෑම් එල්ලවීම මේවා අමනුෂ්‍යයන්ට කළ හැක. එසේම මෙම දෝෂ නිවැරදිව හඳුනාගෙන එයට ගුප්ත විද්‍යාවේ පිහිට ගැනීම වඩාත් උචිතය. නොයසේ නම් බටහිර විද්‍යානුකූලව ඔබට දීර්ඝ කාලයක් බෙහෙත් ගැනීමට හැකියාව ඇත. තාවකාලික සුව දෙන එම බෙහෙත් වලින් ඔබ දැඩි අගාධයකට සහ දුක් විඳ මරණයට අත්වන බවත් අප දැක ඇත. එම නිසා මා මේ කී කාරණා පුද්ගලයෙකුට නම් එම පුද්ගලයාද ඔබගේ වස්තුව දේපල සඳහාද බලපෑම් ඇතිවන ආකාරයක් ඔබට පැහැදිලි කරන ලදී. එම දැනුවත් කිරීම නිවැරදිව වටහාගෙන අන් අයත් දැනුවත් කර තවත් මෙවැනි වීඩියෝකින් ඔබ හමු වන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි. Under my